ඊයේ දිනේදී අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් දියත් කළ විරෝධතා පාගමන වැළැක්වීම සඳහා පොලිසිය විසින් කොළඹ කොටුව අවර ප්‍රදේශයේ ස්ථිර මාර්ග බාධක යොදවා තිබුණා. එම මාර්ග බාධකවල උල් ඇන වැනි යමක් සවිකර කළු ඉටිකොළ වලින් ආවරණය කර තිබූ අතර ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඒ පිළිබඳ දැඩි අවධානය යොමු කර තිබෙනවා. එම සංගමය පවසන්නේ එසේ උල් ඇන වැනි දේ සවිකර තිබීම මගින් ජනතාවට බරපතල තුවාල සිදු විය හැකි තත්ත්වයක් මතුව තිබූ බවත් විරෝධතාකරුවන්ගේ හා ජනතාවගේ ආරක්ෂාව සහතික කිරීමටත් සාමකාමී උද්ඝෝෂණ කිරීමේ අයිතිය මෙන්ම නිදහසේ ගමන් කිරීමේ පුරවැසි අයිතිය තහවුරු කිරීමට පොලිස්පති පොලිසිය හා සන්නද්ධ හමුදා ක්‍රියා කළ යුතු බවත්ය.